කොහොමද ඉතාලියේ ඉන්න අයට සුබ ආරංචියක් අරගෙන ආවේ අලුතෙන් වීඩියෝ එක බලන කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. බලන්නකො මගේ කලින් කොණ්ඩේ තිබුණ විදිය මගේ කොණ්ඩේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම මාර දිග කොණ්ඩයක් තිබුණේ හරිම නිරෝගී උබේසේකර hair oil එක තමයි කොණ්ඩේට දැම්ම වෙන කිසිම oil එකක් දැම්මේ නැහැ. අනිත් එක ගණේෂ hair oil එක. ඉතින් ඒක දාලා අම්මා කොණ්ඩේ හොඳට හදලා තිබුණා ඉස්කෝලේ යන කාලේ. හැබැයි ඉතාලියට ඇවිල්ලා උණු වතුර සීත කාලේ නාන්න ගත්තත් හරි උණු වතුර නැවේ නැතත් මෙහි දේශගුණය වෙනස් වෙලා තියෙන හින්දා වෙන්න ඇති මගේ කොණ්ඩේ යන්න පටන් ගත්තා. ගිහිල්ලා ඔයාලට මම පෙන්නනවා මගේ කොණ්ඩේ කලින් තිබුණු විදිහේ පොල් මුඩ්ඩක් වගේ ගන්නම දෙයක් නැති වෙලා තිබුණේ සහ මෙන්න මෙහි කොණ්ඩේ නැතුව තිබුණේ. ඒක ඔයගොල්ලෝ ගොඩක් අයට වෙන ප්‍රශ්නයක් වෙනති කොණ්ඩේ මෙන්න මෙහි තට්ටේ පෑදෙන එක. මම මේ තට්ටේ පෑදෙනවා කියන්නේ මුළු කොණ්ඩේම අර බූගාලා තියෙන එහෙම එකක් නෙමෙයි. එහෙම අයටත් කොණ්ඩේ අපේ සීරම් එකෙන් වවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තට්ටේ පෑදිලා තැනින් තැන තියෙදි හරි කැතයි කොණ්ඩයක් අපිට හෙයාර් ස්ටයිල් එකක් දාන්නවත් බෑ. හරි කැතට පේනවා මේ කොණ්ඩේ නැති වුණාම. දැන් ඔයගලන්ට පේන ඇති මගේ මේ ෆොටෝ එකේ මගේ දැන් කොණ්ඩේ කොහොමද කියලා මේ මුකුත් කොණ්ඩේ හිටවලවත් මුකුත් නෙමෙයි. ඉතින් ඔයගලන්ට පේන ඇති කොහොමද ලැබිලා තියෙන රිසල්ට්ස් කියලා. මම සාමාන්‍යයෙන් මොනවා හරි සෙල් කරනවා නම් ඒක මම පාවිච්චි කරනවා. දෙවෙනි කාරණාව තමයි කොහෙන්වත් කාගෙන්වත් අරගෙන කවුරුත් ගන්න දෙයක් මම ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි. මම පාවිච්චි කරලා මම හොඳ නම් විතරයි කියන්නේ. මොකද අපේ ෆේස් ක්‍රීම් එක උනත් එහෙමයි. ෆේස් ක්‍රීම් එක උනත් මම පාවිච්චි කරන්න පටන් ගත්තේ අප්‍රේල් මාසෙ ඉඳලා. නැත්තම් මට ඔයගලන්ට ඉස්කෝලේ යන කාලේ ඉඳලම අපේ මූණ වල ඩැමේජ් වෙලා තියෙන කාලේ ඉඳලම මට ෆොටෝ එකක් දාලා මේක සෙල් කරන්න පුළුවන් ක්‍රීම් එක උනත් මම එහෙම කරන්නේ නැහැ. මොකද මම ක්‍රීම් එක පාවිච්චි කරන්න ගත්තේ අප්‍රේල් මාසෙ ඉඳලා. මම ඔයගලන්ට ක්‍රීම් එකේ පාවිච්චි කරන්න ගත්ත කාලෙත් දානවා. මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් කාලේ ඉඳලා දැන් අද ස්කින් එක ඔයගලන්ට බලන්න බලන් කිසිම ෆිල්ටර් එකක් මුකුත් නැහැ. ලිප්ස්ටික් විතරයි ඇප්ලයි කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් බ්ලීචින් ක්‍රීම් එකක ගාලා එන සුදුද සාමාන්‍යයෙන් හොඳ ප්‍රොඩක්ට් එකක් මේ ගාලා එන සුදුද කියලා. මොකද සුදු වෙන්න බ්ලීචින් දාන්න ඕනේ නැහැ. නියමිත මාත්‍රාවට අනුව ස්කින් එක ලයිට් අප් කරන ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. වියට්නාම් වලින් ගෙන්නන්නේ. ඔයගලන්ට අපේ ක්‍රීම් එකත් බය නැතුව යූස් කරන්න පුළුවන්. බොඩි ලෝෂන් එකත් එහෙමයි. මගේ ක්‍රීම් එක මම නයිට් ටයිම් යූස් කරනවා. කොණ්ඩේ ගැන කතා කරද්දී කොණ්ඩේ තියෙන ප්‍රශ්න ඉතාලියාවට විශේෂයෙන්ම මම මේ සීරම් එක ලංකාවට තාම යවුවේ නැහැ. ලංකාවේ අපේ hair oil එක තියෙන නිසා ඉතාලියේ මම මේක මට පාවිච්චි කරන්න. මොකද මම IIC ආයතනයේ beauty products and drugs manufacturer කෙනෙක් level 4 qualified. අපි ඉගෙන ගත්ත දේවලුත් එක්ක ගෙදර හදන්න පුළුවන් දේවලුත් එක්ක දැනුමත් එකතු කරලා ඉතාලියේ මට හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් හොයාගන්නත් පුළුවන්කම තියෙන හින්දා මම මගේ පාවිච්චියට සීරම් එකක් හදලා බැලුවා කොහොමද කියලා. ඇත්තටම හොඳ රිසල්ට්ස් තියෙනවා. ඔයගලන්ට මගේ hair එක බැලුවම පේනවා ඇති මොන හීට් එක පාවිච්චි කරත් කොණ්ඩේ ඩැමේජ් වෙලා නැහැ. කොණ්ඩේ අගිසි පුපුරලා නැහැ. හරිම නිරෝගී. ඔයගලන්ට පේනවා ඇති. ඒක නිසා ඔයගලන්ට බය නැතුව මට මේ ප්‍රොඩක්ට් එක දෙන්න පුළුවන්. ගත්ත අයගෙනුත් දැන් හොඳ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මොකද මාසයක්වත් නැතුව ගොඩක් අය කිව්වා හොඳට කොණ්ඩේ අනේක අඩු වුණා. බාත්රූම් එකේ කොණ්ඩේ හැලිලා තියෙනවා වෙන්දර නාල ඉවර වෙද්දී. දැන් එහෙම නැහැ. පනාවට පීරන්න බෑ. කොණ්ඩේ අහුරු ගණන් එනවා. අතට අල්ලන්න බෑ. කොණ්ඩේ අහුරු ගණන් එනවා. මාරම හොඳයි කියලා කිව්වා. ඉතින් වැවෙන එක මාසයක්වත් යන්නේ නැතුව බොරුවට මට ඔයාලට කියන්න බෑ. එයාලටත් ෆීඩ්බැක් එකක් එහෙම දෙන්න බෑ. දැනට හැමෝම කිව්වේ කොණ්ඩේ අනේක අඩු වෙලා බේබි හෙයාර්ස් යම් තාක් දුරකට එනවා තේරලා තියෙනවා කියලා. ඉතින් කොණ්ඩේ වැවෙන එක මාසෙන් දෙකෙන් මැජික් එකක් නෙමෙයි නිසා මම ඔයගලන්ට ඒ ෆීඩ්බැක්ස් උත් ඒගොල්ලෝ දුන්නම ඔයගලන්ට ෂෙයා කරගන්න. ඉතාලියේ ඉන්න අයට උණු වතුර නාලා හෝ දේශගුණ තත්ත්වයන් නිසා හෝ කොණ්ඩේ ගිහිල්ලා නම් කොණ්ඩේ තුනී වෙලා නම් පොල් මුඩ්ඩක් වගේ නම් වගේ කොණ්ඩේත් අපි ලස්සනට තියෙන්න එපා. ලස්සන ගැන හිතන අය කොණ්ඩේ ගැනත් අනිවාර්යෙන් හිතනවා. පෞද්ගලිකව මම එහෙමයි. ඉතින් මම හිතනවා අනිත් අයත් එහෙම ඇති කියලා. ඉතින් ඕගොල්ලොන්ට අපේ hair serum එක water based serum එකක්. මේකේ සුදු ලුණු, argan oil, black seed oil, rosemary, amla, jojoba, jasmine මේ දේවල් එකතු කරලා හදලා තියෙන්නේ. water based serum එකක් යන්නේ oil එකක් ගෑවා වගේ නෙමෙයි. මේක ස්ප්‍රේ කරන්න තියෙන්නේ. ස්ප්‍රේ කරලා හොඳට ස්කබල මසාජ් කරලා කොණ්ඩේටත් ඇප්ලයි කරලා එතකොට අර කොණ්ඩේ තියෙන පොල් මුඩු ගතිය අර වගේ අර තියෙන්නේ කොණ්ඩේ බූසිය වගේ ඒ වගේ ගතිය නැති වෙලා හොඳ හෙල්දි ෂයිනි
hair එකක් ඔයගලන්ට ලබා දෙනවා. කොණ්ඩේ යන එක බොහෝ දුරට ගොඩාක් දුරට 85ක් 90ක් විතරම නැති කරන්න පුළුවන් මාසයක් යන්නත් කලින්. ඉතින් මේක water based serum එකක් පාවිච්චි කරන්න කලින් හොඳට සොලවලා ඔයාලගේ නාන්න කලින් හොඳට හිස් කබලට apply කරලා මසාජ් කරලා පැය දෙකක් තුනක්වත් තියලා නාන්න. ඉතින් ඔයාලා එළියට යද්දී උනත් පාවිච්චි කරන්න පුළුවන් කැමති අයට. අර කොණ්ඩේ පොඩක් ඔයිලි ගතිය නැත්නම් වතුර ගතිය වගේ රැඳෙන හින්දායි මම එපා කියන්නේ. ගෙදර ඉන්නලාට ඔයගලන්ට නාන්න කලින් පැය දෙක තුනකට කලින් ගාලා මසාජ් කරලා තියලා නාන්න පුළුවන්. ඉතින් මොන ඔය ටික තමයි සීරම් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් සීරම් එක රීස්ටොක් කරලා තියෙන්නේ. මොකද මම එකපාර සෙට් එකක් හදන්නේ. පළවෙනි පාරේ ලොකු සෙට් එකක් හැදුවේ නෑ. සෙල් වෙච්ච හින්දා දෙවෙනි පාර මම ලොකු සෙට් එකක් හැදුවා ඔයගලන්ට ගන්න. කැමති අයට ගන්න පුළුවන්. ගත යුතුමයි කියලා දෙයක් නැහැ. මම මගේ ප්‍රොඩක්ට් එකේ හොඳ කිව්වා. මගේ රිසල්ට් එක ඔයගලන්ට පෙන්නුවා. ගන්න එක ඔයගොල්ලෝගේ කැමැත්ත. ඉතින් කැමති අයට ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඉතාලි ගොඩක් අය මට කෝල් කරලා කියනවා අපි ඉතාලියේ මෙහි ඉන්නේ, අපි ඉතාලියේ මෙහි ඉන්නේ, මම මෙහි ඉන්නේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම අද ඊයේ නෙමෙයි ඉතාලියේ ක්‍රීම් සෙල් කරන්නේ, මගේ ප්‍රොඩක්ට් සෙල් කරන්නේ. අපි ඉතාලි සර්විස් එකක්, කුරියර් සර්විස් එකක් එක්ක වැඩ කරන්නේ. දවස් 3ක් ඇතුළත ඔයගලන්ට ඉතාලියේ ඕනම තැනකට ඩිලිවර් වෙනවා. දවස් 3ක් 4ක් වෙන්න පුළුවන්. මේ ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ කොහේ හිටියත් අපි අපේ ප්‍රොඩක්ට්ස් ඔයගලන්ට එවනවා. අපි ඉතාලිය වටේම ලෝකෙ වටේම අපේ ප්‍රොඩක්ට්ස් යවනවා. ඉතින් ඒක නිසා ඔයාලා ඉතාලියේ කොහේ හිටියත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගලන්ට කොහොමද ගන්න කියලා අහලා තියෙනවා. බොනිෆිකෝ කරන්න පුළුවන්. නැත්නම් තබක් එකකින් ගිහිල්ලා ඩිපොසිට් කරලා මට රිසිට් එක WhatsApp කරන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ගේ ඩීටේල්ස් එවුවම ඔයගලන්ට මම ඩිලිවර් කරනවා. ෂීට් මාස්ක් එකක් ඔයගලන්ට ජනවාරි අන්තිම වෙනකම් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තිබුණේ. ඉතින් තාත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. අපේ සීරම් එක මේ තියෙන්නේ. ඉතින් කැමති අයට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. සතියට 3 පාරක් යූස් කරන්න පුළුවන්. මාස දෙකක් විතර මේ සීරම් එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මාසයක් යන කලින් ඔයගලන්ට හොඳ රිසල්ට්ස් ලැබෙනවා. තාත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.